registration එකේ තියෙන ෆෝම් එකක් පුරවන්න unlock tool මේ යන්න තියෙනවා මම මේ දාන්න තියෙනවා මේක unlock all device පුතේ unlock all device.com website එක හරිද එතකොට site එකට ගිහිල්ලා අපිට මේක registration එක දාගන්න පුළුවන් registration එක දාගත්තට පස්සේ log වෙන්න බෑ හරිද log වෙන්න නම් අපි මේ තියෙනවනේ contact මේ වගේ දාලා තියෙනවා හැම server එකකම මේ වගේ තැනක contact තියෙනවා දාලා උන්නේ හරි contact එක message කරන්න ඕනේ email කරන්න ඕනේ email හරි WhatsApp හරි දාන්න ඕනේ අපේ account එකක් හදුවා මගේ user name එක මේක මට account එක activate කරලා දෙන්න හරි කරන්න ඕනේ කියලා ඒකට පෙලක් කරාවට සල්ලි දාන්න ඕනේ පුතේ account එක activate කරන්න මම පෙලක් කියලා වගේ ඒක පොඩ්ඩක් talk කරලා ඉතින් දැනගන්න ඕනේ මේ price වත් බලා ගන්න සල්ලි දාන්න ඔක activate කරලා දෙන්න set නම් price site දාන්න කියලා එහෙනම් talk කරගන්න ඕනේ ඉතින් ඒක ලංකාවේ හරිද මේවා ලංකාවේ එකක් හරිද මේවා local server පාවිච්චි කරන්න කියන්නේ පුරුදු වෙනකම් මේවා පාවිච්චි කරහල්ලා මොකද හදිසියට සර්විස් එකක් ගන්න පුළුවන් කියන්නේ මේවා ඉන්ටර්නැෂනල් සර්වර් වගේම තමයි මේවා local කිව්වට local එකක් නේ දැන් මෙතන හොඳ site එකක් තියෙනවා මේක ඔයාලා මේ ඩික් වෙන්න එකක් මේ site එක කවිස්ක කියලා දන්නවද දන්නේ logo මේවා local I think server කියන්නේ contact තමයි තේරුණාද ඒ කියන්නේ log වෙන්න පුළුවන් ඊට පස්සේ එහෙන් ඇක්ටිවේට් කරාට පස්සේ තමයි අපිට මෙහෙන් log වෙන්න පුළුවන් පුතේ නේ. ඉතින් කරමු ඕඩියෝ ටික. එතකොට ඒ කට්ටිය අර ප්‍රී දෙන එකෙන් අපිට ගහන්න බැරිද? ෆ්‍රී කියන්නේ? අපි දෙන්නේ නැහැ නේ. අන්න තුලින් ගහන්න බැරි වගේ නේද? තුලින් ගහන්නව නෙවෙයි බන්නේ. එහෙම ගහන්න බැරිව එනෝනේ. ගහන්න බැරි කියන්නේ බාගෙට බාගෙ හොනන එහෙම ගහන්න බෑ. ඒක ඉතින් X6C යාම කීයද යන්නේ 6B කීයද ගහන්නේ මොන X6C මන් දන්නේ නැහැ ගහන්නේ උන්ට බැරි දැන් එහෙම ගහන්න බෑ පුතේ හරි හොඳ සැඩ හතරක් තියෙනවා මේක මම ලක්ෂ 1.4ක බිස්නස් කරලා තියෙනවා මේ account එකෙන් හරිද මම දාලා තියෙනවා 48ක් process 41ක් පාස් වෙලා තියෙනවා 7ක් ෆේල් වෙලා තියෙනවා ඒක තමයි තියෙන්නේ හරිද හරි එතකොට මේ වගේ සේවර් එකක් ආවම මේ විදිහම තමයි ගොඩක් ඒ වගේ ඉන්ටර්ෆේස් එක ඒ ඕන සේවර් එකක පුතේ ප්ලේස් ඕඩර් කියලා තියෙනවා නැත්නම් ප්ලේස් ටු ඕඩර් ප්ලේස් ඕඩර් එහෙම එකක් තියෙනවා තමයි ඒකට ඒක තමයි කැටගරයිස් කරලා එක එක විදිහට මේ වගේ දාන්නේ හරිද ඒකට මම යනවා ඉස්සරහ ප්ලේස් ඕඩර් එකේ ඉමීඩියට් කට් බයිපාස් කියන ඔප්ෂන් ටික මේ ටික අතහැරලා පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ආයෙ විස්තර ටික අරන් එන්න. හරි. මෙතන තියෙන ඉස්සෙල්ලම iPhone, iPad, Mac, iOS check service කියලා. ඒක ඉස්සෙල්ලම දාගෙන මොනවද Apple iPhone coverage plus, FMI plus, iCloud plus, GSM blacklist plus, carrier plus, SIM lock check by email. ආයෙත් තියෙනවා Apple iPhone coverage plus, FMI plus. ඒක ගැන මෙතෙන් ගියාම හරිද? මෙතන එක්සැම්පල් එක වලට හම් වෙන විදිහක එක්සැම්පල් එක මෙතෙන් ගිහිල්ලා මෙතන තියෙනවා IMEO serial number. ඒකට IMEO serial number යන්නේ මෙතෙන් දෙන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ response email එක අපේ එක ගහලා add දෙදීලා place order දුන්නා. රුපියල් 38ක් කැපිලා. මේ එක්සැම්පල් එකේ තියෙනවා වගේ detail set එකක් අපිට return හම්බෙනවා. තේරුණාද? තේරුණාද? එතකොට එහෙම හම්බෙච්ච ඒවා මේ order history එක පැත්තේ ඉමි network asset එකට අපිට හම්බ වෙනවා. දැන් බලා ගන්නත් පුළුවන්. හරි. මේ තියෙන